එකේ අර චීන පොහොර නැවට මුදල් දීම සම්බන්ධයෙන් මහජන මුදල් ඩොලර් මිලියන 6.9ක් ගෙවීම සම්බන්ධයෙන් පොහොරත් නැතුව සල්ලි දීම ගෙවීම සම්බන්ධයෙන් මේ වෙනකොට අල්ලස් දූෂණ කමිෂන් සභාවේ විශේෂ විමර්ශනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපිට සන්තෝෂයි. මොකද අවුරුදු 4ක් පුරාවට අපි මේ අල්ලස් දූෂණ කමිෂන් සභාවට අපි පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ 2021 දෙසැම්බර් මාසේ තමයි දෙසැම්බර් 21 වෙනිදා තමයි අල්ලස් දූෂණ කමිෂන් සභාවට මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ. ඉන් අනතුරුව 2022 මාර්තු මාසයේ 8 වන ආසන්න දිනකදී මම විසින් පැය 4ක් පුරාවට සාක්ෂි දෙනවා මේ සම්බන්ධයෙන් මේ අදාළ ප්‍රමිතියෙන් තොර චීන පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් මේකට වගකියුත්තම් පවා හෙළිදරව් කරලා. හැබැයි එවකට තිබ්බ දේශපාලන අධිකාරිය තිබ්බ දේශපාලන බලපුලුවන්කාරකම් මත අදාළ මේ සිද්ධියට සම්බන්ධ කිසිවෙකු සාක්ෂි දීම සඳහා පැමිණියේ නැහැ. ඇත්තටම අපි දැන් අල්ලස් දූෂණ කමිෂන් සභාවට සහ මේ රජයේ පැත්තෙනුත් මේ පිළිබඳව කටයුතු කරලා නිසි ක්‍රියාමාර්ගයන් ගැනීම නිසි විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් කරන්නත් ඕනේ. මොකද මේ රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ගොවි ජනතාවගේ ගසා ගන්න ඕන හැමදේම පොහොරටෙන් පවා ගසා කාපු නිශ්චිත විදියට ගුණාත්මක පොහොර කුඹුරු වලට ගොවියාට ලබා නොදී මේ වෙළඳපොළ ඔවුන්ගේ ඇමතිවරුන්ගේ හිටපු දේශපාලන ඇමතිවරුන්ගේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් තමයි මේ සියලු ක්‍රියාමාර්ගය උනේ. මේක නිකම්ම නිකන් ඇතිවෙච්ච තත්ත්වයක් නෙමෙයි. 2021 අප්‍රේල් 22 වෙනිදා කැබිනට් තීරණයකට අනුව රසායනික තෙල් පොහොර තහනම් කරලා එක රැයෙන් ඒ කියන්නේ මේ එක රැයෙන් දැන් කපු දැන්නුල් පන්නේ ගත්ත තීන්දුව නිසා තමයි මේ තත්ත්වයටපත් උනේ. හරි විදියට එම තීන්දුව තීරණ ගත්ත සියලු දෙනාම එවකට ජනාධිපතිවරයාගේ අත්නෝමතිකත්වය ගෝඨාභය රාජපක්ෂගේ අත්නෝමතිකත්වය මත තමයි මේ තීන්දුව තීරණ ගත්තේ. කැබිනට් එකේදී සමහරු මේකට අකමැති වුණා. සමහර අය පැහැදිලිව මේව කරා. හැබැයි මේ එවකට හිටපු කුෂිකර්ම අමාත්‍ය විදියට දුන්නු කැබිනට් අමාත්‍ය විදියට හිටපු මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව කරන් තියෙනවා. ඒ වගේම තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරියෙක් විදියට සියලු කටයුතු සකස් කරපු චක්‍රලේඛන අනපනත් සියල්ලම වෙට්ටු දාලා කටයුතු කරපු මහේෂ් ගම්මන්පිලත් මේ වෙනකොට අත්අඩංගුව කරන අධිකරණ ක්‍රියාවලියකට ගිහින් තියෙනවා. ඒ නිසා අද මම මේ හෙළිදරව් කරන්නේ මේ චීර පොහොර නැවට නැවේ ගනුදෙනුවට මුදල් දීම සම්බන්ධයෙන් සම්බන්ධ සියලු දෙනා මේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා විතරක් නෙමෙයි ගම්මන්පිල කියන්නේ මහේෂ් ගම්මන්පිල මහත්තයා විතරක් නෙමෙයි තවත් ඍජුව හා වක්‍රව සහයෝගය දුන්න රොත්ත බුරුත්තක් ඉන්නවා. ඒ එක්කෙනෙක් තමයි අපි කියන්නේ දැන් අපි හිතන්නේ නැති විදියට හිතනවා. මොකද මේක මුදල් දීම සම්බන්ධයෙන් මුදල් දීම චීන පොහොර නැවට මුදල් දීම අත්හිටුවා නියෝගයක් නිකුත් කරලා තිබුණා වාණිජ්‍ය මහාධිකරණේ. වාණිජ්‍ය මහාධිකරණේ මේ නිවේදනයේ මේ නියෝගය නිකුත් කරාට පස්සේ අලිසබ්රි මහත්තයා අධිකරණ අමාත්‍යවරයා විදියට මැදිහත් වෙලා එවකට හිටපු නීතිපතිවරයා හරහා මේ කැඳවීම මේ තහනම් නියෝගය ආපසු කැඳවලා අවලංගු කරලා කැබිනට් මණ්ඩලයට දානවා. මේ කවුද අලිසබ්රි එවකට හිටපු අධිකරණ ඇමති වෙච්ච අලිසබ්රි මහත්තයයි මේ හිටපු විශේෂ අමාත්‍ය මහින්දානන්ද අමාත්‍යවරයා දානවා චීන පොහොර නැවට මේ අදාළ මුදල ගෙවිය යුතුයි කියන කැබිනට් පේපර් එක දානවා. එතකොට අලිසබ්රි මහත්තයා එවකට අධිකරණ අමාත්‍යවරයා විදියට සිය මොනා වුණත් මේකට ඍජුව නොවුනට වක්‍රව මැදිහත් වෙලා තියෙනවා. අර තිබ්බ වාණිජ්‍ය මහාධිකරණයේ දාපු අත්හිටුවීමේ චීන පොහොර නැවට අත්හිටුවීමේ මුදල් ගෙවීම නැවත කැඳවලා නීතිපතිවරයා හරහා. එහෙමනම් ඒ දවස්වල හිටපු නීතිපතිවරයාගෙන් පවා විමර්ශන කටයුතු කරන්න ඕනේ. අලිසබ්රි අමාත්‍යවරයා හිටපුවම අධිකරණ අමාත්‍යවරයාත් මේකට නියමෙන් හෝ අනියමෙන් දායකත්වය දීලා තිනත් තමන්ගේ සිය අධිකරණ අමාත්‍ය ධූර්ය තනතුරේ සිට. ඊළඟට තමයි ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමේ අධ්‍යක්ෂකවරු දෙන්න. ලක් පොහොර සමාගමේ හිටපු ජනත් වික්‍රමගේ අර තමන් මහින්දානන්ද අමාත්‍යවරයාගේ ගජ මිතුරා. ඊළඟට කොමර්ෂල් පොහොර සමාගමේ හිටපු මෙස්සිරි විජේගුණවර්ධන. ඊළඟට තමයි ප්‍රධාන ලෙස එවකට කාබනික පොහොර සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයා. මේ සියලු දෙනාම සම්බන්ධයි. එතකොට මේ හෙළිදරව් නොකරපු මේ නිලධාරීන් සියලු දෙනාගෙන් ඊළඟට තමයි
මෙයාලා පුවත්පත් සාකච්ඡා මගින් පැහැදිලිවම මහින්දානන්ද අලුත්ගේ අමාත්‍යවරයා එවකට හිටපු අමාත්‍යවරයා කියනවා නිසි ටෙන්ඩර් පටිපාටියකින් යුතුව මේ ගනුදෙනුව කරනවා කියලා. එතකොට ටෙන්ඩර් පටිපාටියේ ඊළඟට තමයි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එවකට හිටපු අජන්ත සිල්වා සම්බන්ධයි මේ සිද්ධියට ඍජුවම හෝ වක්‍රව සම්බන්ධයි. එතුමා කියනවා චීන පොහොර සමාගමට අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ කියලා කියනවා. මේ සම්බන්ධ වාර්තා සියලු දවස්වල ඒකට තියෙනවා. අපි දිගින් දිගට මතු කරා. දැන් මොකද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියන්නේ චීන සමාගමට ගෙවන්නේ අලුතින් පොහොර ගේනවා කියන පොරොන්දුව පිටයි. කවුද? මේ එවකට හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල් අජන්තද සිල්වා මහත්තයා ආචාර්ය. එතකොට දැන් අපිට ආපහු නැවත පොහොර ගෙනාවද? කෝ පොරොන්දුව? කෝ දෙපැත්තෙන් අපි කියපු මේ සල්ලි දුන්නා පොහොරත් නැහැ සල්ලිත් නැහැ. එතකොට මේවට මේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වගේ කියන්න ඕනේ නියමෙන් හරි අනියමෙන් හරි. එතකොට මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාට ඇතුළු මේ සියලු දෙනාම සම්බන්ධයි. ඊළඟට තමයි මේ කටයුත්ත සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කිරීමේදී මේ සියලු දෙනාම නීතිය හමුවට ගෙනලා නිසි විමර්ශනයක් කරන්න ඕනේ. තෝරු මෝරු කිසි කෙනෙකුට ගැලවෙන්න බැරි වෙන්න. එවකට හිටපු කුෂිකර්ම මාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලු දෙනාම සදා ගෙනාවොත් තමයි මේක සාධාරණ පරීක්ෂණයක් බවට පත් වෙන්නේ. දැන් අද ඒ සම්බන්ධ කටයුතු කරලා පහුගිය දවස්වල අත්අඩංගුවට ගත්ත මහේෂ් ගම්මන්පිල උන්නැහේ ආපහු සිය තනතුරේ දාලා තියෙනවා මේ ඌව පළාතේ ප්‍රධාන ලේකම් කළා. මේ අධිකරණයේ ක්‍රියාමාර්ගයක් විමර්ශනයක් වෙද්දී මොන හේතුවකටද මේ නිලධාරියා ඌව පළාතේ ප්‍රධාන ලේකම්වරයා විදියට දාන්නේ නැවත වතාවක්? රාජ්‍ය සේවා කොමිෂන් සභාව. එතකොට මේ රටේ දැන් මේ සඳහා පත් කරන්නේ ජනාධිපතිවරයානේ. ජනාධිපතිවරයා මේක මහා මතභේදයට තුඩු දුන්න මේ සිද්ධියක්. ඒ නිසා ඇයි තාමත් මේ හරි විදියට මේ ප්‍රධාන ලේකම් වෙලා ඉන්න මහේෂ් ගම්මන්පිලගේ තනතුර එක්ක අත්හිටවන්න ඕනේ. මේ විමර්ශනය යන නිසා ඔහුට බලපෑම් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ නිසා අපි කියන්නේ මේ තෝරු මෝරු සිද්ධියට සම්බන්ධයි. ඒ විතරක් නෙමෙයි මේ පොහොර ගෙන්නපු සමාගම ඥාතිත්වයක් තියෙනවා. හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහත්තයාගේ අක්කගේ හෝ ළඟම ඥාති මස්සිනා වෙච්ච කෙනෙක්ගේ තමයි මේ පොහොර කම්පැනිය. ඒ කියන්නේ ඒ චෙලිනා කැපිටල් කෝපරේෂන් එකට තමයි මේක ටෙන්ඩරේ දුන්නේ. එතකොට චෙලිනා කැපිටල් කෝපරේෂන් කියන කම්පැනිය පිළිබඳව කාගේද? එහෙම එකපාරටම කොහොමද මේ කම්පැනියට දෙන්නේ? කාගේ බලපෑම මතද මේ චීන පොහොර ගෙන්නන්නේ ටෙන්ඩරේ දුන්නේ? ටෙන්ඩරේ අනුමැතිය උනේ කොහොමද? ටෙන්ඩර් පටිපාටිය වුණේම නිසි ක්‍රියා පටිපාටියකින් තොරව. ඒකට ඍජුවම ශෂන් රාජපක්ෂ ඇතුළු එතකොට අදාළ විශේෂ කැබිනට් ඇමතිවරයා එතකොට ඒකට අවශ්‍ය පූර්ව කටයුතු සකස් කරලා අර තියුණු නියෝගය ආපහු හරවපු. ඒ කියන්නේ චීන පොහොර නැවට මුදල් දෙන්න නියෝගය අත්හිටවලා තිබුණා වාණිජ්‍ය මහාධිකරණය. ඒක ආපහු කැඳවීමේ බලය තිබුණේ අධිකරණ ඇමතිවරයාට. එතකොට මේ අලි සබ්රි අපි අර උපාසක සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ කියලා හිතන් ඉන්න අයත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම වග උත්තර කරුවෝ වෙන්න ඕනේ. ඔවුන්ගෙන් පවා ප්‍රශ්න කරන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ මුදල් සම්බන්ධයෙන් සුවිශාල මුදලක් කුෂිකර්මාන්තයට සහ ඒ වෙච්ච පාඩුව මුල්‍යමය විශ්ින් ගණනය කරන්න බෑ. අවුරුදු 3ක් 4ක් පුරාවටම මේ රටේ ගොවිබිම් ගොවියාගේ ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටුණා. ඒක නිසා දැඩිව ඍජු බලපෑමක් වුණා කුෂිකර්මාන්තයට. ඒ නිසා අපි කියන්නේ මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම ස්තුති පළ කරන්නත් ඕනේ. ඒ නිසා අපි කියන්නේ නිසි විමර්ශනයක් කරන්න අපි ඉදිරිපත් කරපු මේ කොමිෂන් සභාවට අල්ලස් සහ දූෂණ කමිෂන් සභාවට ඉදිරිපත් කරපු මේ පැමිණිල්ලට අනුව මේ අපි දාලා තියෙන තොරතුරුත් අනුව අපි සූදානම් ඉදිරියේදී ඕනම අධිකරණ ක්‍රියාමාර්ගයට ඒ සම්බන්ධව සාක්ෂි දෙන්න සූදානම්. අපි ඒ නිසා ඒ සඳහාත් අපි කටයුතු කරනවා. අවශ්‍ය සාක්ෂි සහ සියලු කටයුතු අපි ළඟ තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේක හුදු දේශපාලන වාසියක් නොගෙන දේශපාලන සංදර්ශන නාට්‍යයක් නොවි ඍජුවම මේකට අවශ්‍ය ඉන්න ඍජුව හා වක්‍රව සම්බන්ධ සියලු අයට සියලු නිලධාරීන්ට හිටපු ඇමතිවරුන්ට දේශපාලන අධිකාරීට අවශ්‍ය නීතිමය කටයුතු කරන් නිසි ක්‍රියාමාර්ග අරගෙන දඬුවම් පමුණුවන්න